හලෝ යාළුවනේ කොහොමද කොනිචිවා මම නිහොන් සකුරාවී ඔන්න අද ඉඳලා ඔයාලට මගේ YouTube channel එක හරහා ජපන් භාෂාව මුල ඉඳලම ඒ කියන්නේ බිඳුවේ ඉඳලම ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම මෙහෙම කරන්න මගේ අරමුණ තමයි ජපන් භාෂාව ඉගෙන ගන්න ගොඩාක් ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා. එයාලට සමහරට ආර්ථික අපහසුතාව වෙන්න පුළුවන්. නැත්තම් එයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ එයාලගේ වැඩත් එක්ක. නමුත් ජපන් භාෂාව ඉගෙන ගන්න ආසයි. ඒක හොබි එකක් විදිහට කරන්න ආස යාළුවෝ ඉන්නවා. නැත්තම් ජපානයට එන්න ආසාවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න කැමති යාළුවෝ ඉන්නවා. ඉතින් එයාලා වෙනුවෙන් ජපන් භාෂාව කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා මම මුල ඉඳන්ම ඉගෙන කියලා දෙන්න ඕනි කියලා මම හිතුවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මගේ අලුත් වීඩියෝ ආවම බලන්න bell icon එකත් ඔබලා තියාගන්න. ඉතින් අද අපි ඉගෙන ගමු ජපන් භාෂාව කියන්නේ මොකක්ද? ඒකේ අන්තර්ගතය කොහොමද තියෙන්නේ? ජපන් භාෂාව ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? මොන වගේ කොටස් එකතු වෙලාද කියන එක ගැන අද ඉගෙන ගනිමු. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු ජපන් භාෂාව ජපානයේ කියන්නේ ජපානයේ වචන වලින් කියන්නේ නිහොන්ගෝ කියලා. ජපන් භාෂාවට අපි ජපානයෙන් කියනවා නිහොන්ගෝ කියලා. ඉතින් අපි බලමු නිහොන්ගෝ කොටස් කීයකට බෙදලාද හැදිලා තියෙන්නේ කියලා. ජපන් භාෂාව කියන එක නිහොන්ගෝ කියන එක කොටස් 3කට බෙදලා තියෙනවා. පළවෙනි එක තමයි හිරගන. හිරගන. ඊළඟට දෙවෙනියට කතකන. හිරගන කතකන. ඊට පස්සේ තුන්වෙනියට ප්‍රධානම එක kanji. ඉතින් ජපන් භාෂාව මෙන්න මේ තුන හිරගන කතකන kanji කියන තුනේ එකතුවකින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ තුන ගැන වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕනේ. දැන් හිතන්න එපා අම්මෝ ජපන් භාෂාව කොටස් තුනකට බෙදලා දිනවා. දැන් කොහොමද මම ඉගෙන ගන්නේ? මේක ගොඩක් අමාරු වේද? එහෙම හිතන්න එපා. ඔයාලට ජපන් භාෂාව ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙනවනම් එහෙම නැත්නම් ඊළඟට ඔයාලගේ අනාගතය ගැන මොකක් හරි අරමුණක් තියෙනවා නම් ජපන් භාෂාව ඉගෙනගෙන ඒකෙන් ගොඩනගා ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එහෙනම් ඔයාලා දැම්ම උනන්දුවෙන් මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනි. අමාරුයි කියලා හරියන්නේ නැහැ. ලේසි කියලාම පටන් ගමු. එහෙනම් ඉස්සෙල්ලාම මම පැහැදිලි කරගන්න පටන් ගන්නම්. මොකෙන්ද පටන් ගන්නේ? kanji වලින් පටන් ගන්නවා. kanji කියන්නේ මොකක්ද කියලා අපි බලමු. kanji කියන්නේ යාළුවනේ මේක ඇත්තටම කිව්වොත් ජපානෙත් පාවිච්චි වෙනවා. ඔයාලා දන්නවනේ kanji කියන එක චීනෙත් පාවිච්චි වෙනවා. චීන ජාතිකයමුත් මේ kanji කියන අක්ෂර ස්වරූපය පාවිච්චි කරනවා. ඉතින් මේ ජපන් ජාතිකයන් kanji කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරගෙන තියෙනවා උච්චාරණය අනුව. හරිද? පළවෙනි එක තමයි කුන්යොමි කියලා කියන්නේ. කුන්යොමි උච්චාරණයයි ඊට පස්සේ ඔන්යොමි උච්චාරණයයි. ඔන්යොමි කියන කියවීම් රටාව. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා බලමු ඔන්යොමි කියන කියවීම් රටාව හැදුනේ කොහොමද කියලා. ඔන්යොමි ආවේ චීනේ ඉඳලා. හරිද? මම කොන කලින්ම චීන ජාතිකයොත් kanji පාවිච්චි කරනවා කියලා. ඉතින් මේ චීන ජාතිකයන්ගෙන් ආපු kanji වලට kanji එයාලගේ උච්චාරණයත් එක්ක යොදාගෙන ජපන් ජාතිකයත් ඒ විදිහටම පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒකට අපි කියනවා ඒ උච්චාරණයට කියනවා ඔන්යොමි කියලා. ඊට පස්සේ කුන්යොමි කියන්නේ ජපන් ජාතිකයන් විසින්ම ගොඩනගාගත්තු ශබ්ද රටාවක්. kanji එකට ජපන් ජාතිකයන් විසින්ම දාගත්ත ශබ්දයට අපි කියනවා කුන්යොමි කියලා. ඉතින් අපි බලමු ඔයාලට මේ පින්තූරයක් පේනවා ඇති. මම ලියලා තිනවා සුදු පාටින් තියෙන පින්තූරේ. ඉතින් මේකේ හරි අපි දැන් kanji දන්නේ නැහැ, හිරගන දන්නේ නැහැ, කතකන දන්නේ නැහැ. මුලින්ම නම් පටන් ගන්න. දැන් මේ ඔයාලට මේ පින්තූර දිහා බලලා මේකේ පේන රූප අනුව හිතා ගන්න පුළුවන් විදිහට මම කතා කරනවා. හරි. පළවෙනියටම උඩින්ම නිල් පාටින් කොටස් දෙකකට වෙන් කරලා ලියලා තියෙනවා. කුන්යොමි ඔන්යොමි කියලා දෙකට බෙදලා වෙන් කරලා උඩින් නිල් පාටින් ලියලා තියෙනවා. ඊට පහළින් කළු පාටින් අකුරු තියෙනවා ඔයාලට පේනවා. ඊට පස්සේ ආයෙ නිල් පාටින් තිබිලා ආයෙ කළු පාටින් තිබිලා ආයෙ නිල් පාටින් තියෙනවා. හරිද? උඩින් නම් පල්ලහැට ගත්තම. ඉතින් මම කොන උඩින් ඉස්සලාම ලියලා තියෙන කුන්යොමි ඔන්යොමි කියලා දෙකට බෙදලා කියලා.
ඉතින් මේ කුණ්‍යමි කෙනෙක් ගැන තමයි ඉස්සල්ලාම වම් පැත්තෙන් කළු පාටින් තියෙනවා ඔයාලට පේනවා අක්ෂරයක් වගේ එකක්. හරිද? මේ අක්ෂරයට ඇත්තටම මේක අක්ෂරයක් කියවට මේ අක්ෂරය කන්ජි අක්ෂරයක්. හරිද? කන්ජියක් කියලා ඔයාලට නිකන් දැනගන්න පුළුවන් ක්‍රමයක් මට හිතෙන විදිහට මම කියන්නේ මේක පෑන් අපි ලියනවනේ පෑන් තුන අපිට කොටස් කිහිපයකට වෙන් කර ගොඩක් සංකීර්ණව ලියන්න වෙනවා. ගොඩක් මහන්සියක් දරලා අපිට ලියන්න වෙනවා. ඒ වගේ එකක් තමයි කන්ජියක් කියලා මම හඳුන්වනවා. මම කියන විදිහට මම හඳුන්වන්නේ. ඔයාලට කියලා දෙන්නේ. තේරුම් ගන්න පුළුවන් විදිහට. සාමාන්‍යයෙන් පෑන්තර කොටස් කිහිපයකට වෙන් කරලා අපිට සංකීර්ණව ලියන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකට අපිට කන්ජියක් කියන්න පුළුවන්. ඉතින් මේ වම් පැත්තේ කළු පාටේ ලියලා තියෙන තනි කන්ජිය අපි කුන්යොමි ඒ කියන්නේ ජපන් ජාතිකයන් විසින් හදාගත්ත උච්චාරණයට අපි කියනවා මේක සොරා කියලා හඳුන්වනු ලබන සොරා කියලා. සොරා කියන්නේ අහස කියන අර්ථය. ඉතින් මේ කන්ජියේ තියෙන අහස කියන අර්ථය. ඊටම එහා පැත්තෙන් දකුණු පැත්තෙන් ඔයාලා පොඩ්ඩක් බලන්නකො කළු පාටේ ලියලා තියෙනවා. ඒ කන්ජියම ලියලා තියෙනවා වම් පැත්තෙත්. හැබැයි ඒකත් එක්ක තව අක්ෂරයක් පේනවා නේද? එතකොට එතන අක්ෂර දෙකක් එකතු වෙලා තියෙනවා. කන්ජි දෙකක් එකට එකතු වෙලා වචනයක් හැදිලා තියෙනවා. හැබැයි මම කිව්වාලනේ ඔයාලට වම් පැත්තේ තියෙනක සොරා කියලා කියනවා කියලා. හැබැයි දකුණු පැත්තේ තියෙන එකට එකම කන්ජි වුණාට ඒකේ උච්චාරණය වෙනස්. ඒ උච්චාරණය අපි කියනවා කූ කියලා. කූ කියන උච්චාරණය තමයි තියෙන්නේ. ඊට එහා පැත්තෙන් තියෙන කන්ජියට අපි කියනවා මෙතන ලියලා නැතනට කී කියලා කියනවා. කී කියන උච්චාරණය කූ කී කියලා තමයි මේ වචනේ හැදිලා තියෙන්නේ කූ කී කියන අර්ථයෙන්. ඒතර කූකි කියලා කියන්නේ සාමාන්‍ය සිංහල අර්ථයේ පරිසරයේ තියෙන වාතය වගේ අර්ථයක් තමයි කූකි කියලා කියන්නේ. එතකොට එකම කන්ජි වලට තේරෙනවා ඇති අවස්ථා දෙකකට යෙදිලා තියෙනවා. හැබැයි ඒක උච්චාරණයන් දෙකක්. වම් පැත්තෙන් තියෙන උච්චාරණය කුන්යොමිය ඒ කියන්නේ ජපන් ජාතිකයන් විසින් හදාගත්ත උච්චාරණය. දකුණු පැත්තේ තියෙන්නේ කූ කියන උච්චාරණය කියන්නේ ඔන්යොමි එක චීනෙන් ආපු උච්චාරණය. ඊට පස්සේ ඔයාලා බලන්නකො ඊට පහළින් තියෙන කළු පාටින් ලියලා තව වචන ටිකක්. ඒකෙත් තියෙනවා දකුණු පැත්ත ඔයාලට පේනවා ඇති මොකක් හරි අක්ෂර 3ක් කළු පාටින් ලියලා එකට එකතු කරලා වචනයක් හදලා තියෙනවා. අක්ෂර 3ක් ලියලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ මොකක් හරි අක්ෂර දෙකක් එකට එකතු කරලා තව වචනයක් හදලා තියෙනවා. හැබැයි ඒ දෙකේම ඔයාලට බැලුමට එකම හැඩතලයේ පේනවා. නේද? ඒ කියන්නේ එකම කන්ජිය දෙපැත්තෙම යොදාගෙන තිනවා. හැබැයි ඒකෙත් මම මුලදී කිව්වා වගේ එකම හැඩතලය යොදාගෙන එකම කන්ජිය යොදාගෙන අවස්ථා දෙකක් නිරූපණය කරත් ඒකේ උච්චාරණය දෙක සම්පූර්ණයෙන් වෙනස්. හරිද? වම් පැත්තේ තියෙන උච්චාරණයට අපි කියනවා ඕ කියලා. ඕ කියලා කියනවා. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන උච්චාරණයට අපි කියනවා දයි කියලා. දයි. ඊට පස්සේ ඔයාලා හිතන්නකෝ දැන් මේ වම් පැත්තේ තියෙනවා අක්ෂර 3ක්. හැබැයි මේ අක්ෂර 3ම කන්ජි නෙමෙයි. පළවෙනි අක්ෂරය විතරයි කන්ජියෙන් තියෙන්නේ. ඊට පස්සේ තියෙන අක්ෂර දෙකම හිරගනා අකුරු වලින් තමයි ලියලා තියෙන්නේ. ඔයාලා තාම දන්නේ නැනේ හිරගනා කියන්නේ මොකද්ද කියලා. ඉතින් හිරගනා පැහැදිලි කරනකොට මම මේක කියලා දෙන්නම්. දැනට ඔයාලා මතක තියාගන්න කන්ජියක් සහ හිරගනා අකුරු එකට එකතු කරලා වචන ලියන්න පුළුවන්. හරිද? ඉතින් මේ කන්ජියක් සහ හිරගනා අකුරුත් එක්ක එකතු කරපු වචනයක් අපිට කුන්යොමිකින් උච්චාරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ජපන් ජාතිකයෙන් හදාගත්ත උච්චාරණය කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන්නේ පළවෙනි එකේ අර්ථය තමයි ඕ කී කියලා තියෙන්නේ. ඕ කී කියන්නේ විශාලයි කියන සිංහල තේරුම. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙනවා මං කිව්වා ඔයාලට ඒකට කියන්නේ දයි කියලා. දයි එක්ක තියෙනවා තවත් නිකන් අක්ෂරයක්. මං කියන අක්ෂර දෙකක් එතන ඔයාලට පේන්න තියෙනවනේ කළු පාටින්. පළවෙනි අක්ෂරය දයි, දෙවෙනි අක්ෂරය ගකු. ගකු කියලා කියන්නේ ඉගෙන ගන්නවා අධ්‍යාපනය කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ දයි ගකු කියලා
දෛගකු කියලා ඒ අක්ෂර දෙක එකතු වෙලා හැදෙන්නේ විශ්වවිද්‍යාලය කියන අර්ථය. දෛගකු කියන්නේ විශ්වවිද්‍යාලය. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති මම මේ කරපු පැහැදිලි කිරීමත් එක්ක කංජයක් කියන තනි කංජයක් වුණාට ඒකට ශබ්දයන් කිහිපයක් එකට තියෙන්න පුළුවන්. ශබ්දයන් කිහිපයක් නිරූපණය කරන්න පුළුවන් එක එක විවිධ අවස්ථාවලදී. ඉතින් මෙතන මතක තියාගන්න ඕනේ දේ තමයි කංජයක් කොටස් දෙකකට බෙදලා තියෙනවා. කුන්යොමි සහ ඔන්යොමි කියන කොටස් දෙකෙන් ශබ්දය අනුව තමයි ඒක කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ කුන්යොමි කියන එක අපිට කංජයත් එක්ක ගොඩක් වෙලාවට හිරගෙන අකුරුත් එකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණාම කුන්යොමි සවුන්ඩ් එක තමයි එන්නේ කියන එක මතක තියාගන්න ඔයාලා. ඊට පස්සේ අපි යමු ඊළඟට මම කතා කරන්නම් ඔයාලට කතකනා කියන්නේ මොකද්ද කියලා. කතකනා කියන එක කොටස් තුනකට වෙන් කරනවා කියනවා ඇරුණම මම කියන්නම් කතකනා භාවිතය නිසා කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. කතකනා භාවිතයේදී අපිට ප්‍රධාන වශයෙන් කතකනා කියන අකුරු ස්වරූපේ ලියන්න වෙන අවස්ථාවක් තමයි විදේශීය භාෂාවන් ජපාන අකුරු වලින් ලියනකොට අපි පාවිච්චි කරන්නේ කතකනා කියන අකුරු ටයිප් එක. හරිද? ඉතින් මේ විදේශීය භාෂාවන්ට අපි ගයිකොකුගෝ කියලා කියනවා. ජපාන් වලින් ගයිකොකුගෝ. ගයිකොකුගෝ කියලා කියන්නේ විදේශීය භාෂාවන්. හරිද? එතකොට මේ විදේශීය භාෂාවන් අපි ලියන්නේ ජපාන් වලින් කතකනා අකුරු වලින්. මේකේ පළවෙනියට පින්තූරයේ ගෑනු ළමයෙක්ගේ කොණ්ඩ දෙකක් ගොතපු ගෑනු ළමයෙක් ඉන්නවා. අපි සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කොණ්ඩේට කියන්නේ hair කියලානේ. hair. ඉතින් මේක ජපන් ජාතිකයමුත් ඒ විදිහටම උච්චාරණය කරනවා. හැබැයි ලියන්නේ කතකනා වලින්. මොනවාද? කතකනා අකුරු වලින් තමයි ලියලා තියෙන්නේ මේ. ඔයාලට මේ ගෑනු ළමයි කොණ්ඩේ දකුණු පැත්තේ තියෙන කොණ්ඩෙත් එක්ක ඇඳපු ගෑනු ළමයිගේ පින්තූරයක්. ඊටම වම් පැත්තෙන් තියෙනවා ගෑනු ළමයිගේ පින්තූරය, දකුණු පැත්තෙන් තියෙනවා අකුරු දෙකක් මොකක් හරි අකුරු දෙකක් ලියලා තියෙනවා. ඒ කියන්නේ හේ ආ කියලා තමයි ලියලා තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ හේ ආ කියලා. heya. heya කියන එකට අපි කියනවා ජපන් භාෂාවෙන් හේ ආ කියලා. ඒක ලියලා තියෙන්නේ කතකනා අකුරු වලින්. ඒත් එකම බලන්නකො මේකේ තුන්වෙනියට පින්තූරේ තියෙනවා කිවි පළතුර තියෙනවා. කිවි ගෙඩියක් තියෙනවා. දෙකට කපුව. ඉතින් මේ කිවි ගෙඩිය වම් පැත්තේ කිවි ගෙඩිය ඇඳලා තියෙනවත් එක්කම ඊට මෙහා පැත්තෙන් දකුණු පැත්තේ තියෙනවා ඔයාලට පේනවා ඇති අකුරු තුනක් මොකක් හරි ලියලා තියෙනවානේ. අකුරු තුනක්. ඒ ලියලා තියෙන්නේ කතකනා අකුරු තුනක්. ඒක ලියලා තියෙන්නේ කිවි කියලා. කිවි කියලා තමයි ලියලා තියෙන්නේ. කිවි කියලා තමයි ඒක උච්චාරණය කරන්නේ. ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් දැන් මේකෙදී අපි විදේශීය භාෂාවක් කතකනා වලින් ලියනකොට අපි පාවිච්චි කරන්නේ කතකනා අකුරු කියලා තමයි. කතකනා අකුරු වලින් තමයි අපි පාවිච්චි කරන්නේ ජපන් භාෂාවෙන් ලියනකොට. විශේෂම ප්‍රධානම උදාහරණය තමයි ඔයාලා ජපානයට ආවොතින් ඔයාලගේ නම ලියන්නේ අපේ විදේශිකයන් නිසා අපේ නම ලියන්නේ කතකනා අකුරු පාවිච්චි කරලා. උදාහරණයක් විදිහට ඔයාගේ නම අපි හිතමු සඳුනී කියලා. සඳුනී කියලා ලියනකොට අපි ලියන්නේ කතකනා වලින් සඳුනී කියලා අකුරු තුනකින් අපි කතකනා අකුරු වලින් ලියනවා. ඊට පස්සේ අපිට කතකනා පාවිච්චි කරන්න වෙන අවස්ථා තව දෙකක් තියෙනවා. ඒ තමයි ගියොන්ගෝ සහ ගිතයිගෝ ලියන අවස්ථාවලදී. ඉතින් මොකද්ද මේ ගියොන්ගෝ කියන්නේ? මොකද්ද මේ ගිතයිගෝ කියන්නේ? අපි බලමු. ගියොන්ගෝ කියලා කියනවා අපි සිංහල වලදීත් සාමාන්‍යයෙන් සතෙක්ගේ සවුන්ඩ් එකක්. අපි හිතමුකෝ පූසා කියලා. දැන් මේකෙත් පූසගේ උදාහරණයක් කරන් තියෙන නිසා මම පූසව වලට සිංහල භාෂාවේ පූසගේ සවුන්ඩ් එක උදාහරණයක් විදිහට ගන්නවා. අපි කියන සාමාන්‍යයෙන් ඤාව් ඤාව් මියාව් මියාව් කීක සවුන්ඩ් අපි දෙනවානේ. පූසා මොන වගේද උච්චාරණය කරන්න එයා කෑ ගන්න මොන වගේද කියලා කියන්න. ඒතර බල්ලෙක් ගත්තොත් අපි බව් බව් කියනවා.
නේ. ඊට පස්සේ කුරුල්ලෙක් ගත්තොත් කීචේ බීජේ. ඒ වගේ නිකන් අර අපි කියනානේ. ඒ වගේ ජපන් ජාතිකයොත් එයාලා හරි ශබ්ද අපිට ඇහෙන හඬවල් ලස්සන රසවත් විදිහට නිර්මාණය කරගෙන තියෙනවා මොනවා හරි ඒ කියන්නේ ශබ්ද යොදාගෙන නේ ගස්කොළ සෙලවෙන සවුන්ඩ් ඊට පස්සේ අපිට ගන්න පුළුවන් වතුර නටන ශබ්දය වතුර ගලාගෙන යන ශබ්දය ඒ වගේ ශබ්ද අරගෙන වචන හදාගෙන තිනවා මෙයාලත් ඒවා ලියනකොටත් අපි පාවිච්චි කරන්නේ කතකනා අකුරු ඒක තමයි ගියොන්ගෝ කියලා අපි කියන්නේ මෙතන තියෙනවා නෙකොගා ඤා ඤා නකු කියලා. ඒ කියන්නේ පූසා ඤාව් ඤාව් කියලා කෑ ගහනවා අඬනවා. ඒ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ගිතයිගෝ කියනවා. ගිතයිගෝ කියන්නේ ඒකටම සමානම යන එකක්. හැබැයි අපිට ඇහෙන ශබ්ද ඇහෙන දේවල් නෙවෙයි. අපිට නිකන් පෙනුමින් අපි නිකන් දැකපු දෙයකින් අපිට ඒකේ නිකන් ප්‍රතිරූපය දැකලා මොකක් හරි සවුන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක අරන් තිනවා තරුව බලන්නකෝ. අපි සිංහලෙන් නම් සාමාන්‍යයෙන් දිලිසි. ඊට සුදු පාට. සුදු. ඒ වගේ අපි නිකන් කියනවනේ. ඒ වගේ ජපන් ජාතිකයොත් ශබ්දයක් ඇහෙන්නේ නැති වුණාට සාමාන්‍ය දෙයක් දැකලා අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒක ලස්සන ඒ වචනයක් මොකක් හරි ලස්සන කරන්න අපිට ගන්න පුළුවන් සවුන්ඩ් තියෙනවානේ. ඒ වගේ අපි මෙතන අරන් තිනවා තරුවක් දිලිසි බැබලෙනවා වගේ එකක් තමයි මෙතන තියෙන තරුව දිලිසි හොෂිකා කිරා හිකරු ඒ වගේ අර්ථයක් මෙතන අරගෙන තියෙනවා තේරෙනවද? එතකොට ගියොන්ගොයි ගිතයිගොයි කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒවා මෙතන නම් තරුව දිලිසි තියෙනවා කියන එක ලියලා තියෙන්නේ හිරගනා වලින්. නමුත් මේක කතකනා වලින්ම ලියන්න පුළුවන්. ගිතයිගො කියන එක කතකනා වලින්ම ලියන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අපි යමු මොනවාද හිරගනා කියන්නේ මොකක්ද කියලා දැනගන්න. හිරගනා කියලා කියනවා ජපන් ජාතිකයන් නම් කියන්නේ මන්යෝගනා කියන කන්ජි අක්ෂර ඇල කරලා ලියලා තමයි මේ හිරගනා කියන අකුරු හැදුනේ කියලා. සාමාන්‍ය හිරගනා කියන එක ලාලිත්‍යයකට යන නිසා කාන්තාවන්ගේ අකුරු කියලා අඳුනලා සාමාන්‍යයෙන් නිකන් ජනවහර කියනවා. මේ හිරගනා අකුරු ඇත්තටම අපි පාවිච්චි කරනවා කතකනා සවුන්ඩ් අපිට ලියන්න ඕන වුණාම අපි හිතමු මම කලින් කිව්වනේ ඔයාලට මෙතන සොරා කියලා. සොරා කියන kanjiය අහස කියන kanjiය ඊට පහළින් නිල් පාටින් ලියලා තිනවා අර වෙනද කළු පාටින් සොරා කියලා ලියලා තිනවා තනි kanjiය. ඊට පස්සේ ඊට පල්ලෙහින් ඒක හිරගනා වලින් තමයි ඔය ලියලා තියෙන්නේ. සොරා කියලා. ඒකේ උච්චාරණය අපිට හිරගනා වලින් ලියන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අපිට හිරගනා පාවිච්චි කරන්න පුළුවන් නමක් ලියනකොට සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන්ගේ නම් ලියනකොට හිරගනා පාවිච්චි කරනවා. අපි විදේශ ජාතිකයන්ගේ නම් පාවිච්චි කරන්නේ කතකනා වලින්. හැබැයි ජපන් ජාතිකයන්ගේ නම් ලියනකොට යාලා හිරගනා වලින් නම ලියන අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේ හිරගනා අපිට පාවිච්චි කරන්න පුළුවන් kanji නැතුව kanji උච්චාරණය ලියන්න නැතුව හිරගනා වලින්ම සම්පූර්ණ වාක්‍ය ලියාගෙන යන්න පුළුවන්. හැබැයි වාක්‍ය දිගම දිගයි ගොඩාක් වෙලා යනවා ගොඩාක් පිටු යනවා පිළියන්නේ. ඒ වගේ වෙලාවට අපිට kanji ගොඩාක් වැදගත් වෙනවා. kanji එකෙන් වාක්‍ය කෙටි කරලා අපිට අර්ථ දක්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් kanji වල තියෙන වැදගත්කම් තමයි හිරගනා ලියන්න පුළුවන් උනත් අපිට kanji එකෙන් වාක්‍යයක් කෙටි කරන්න පුළුවන්. ඊට පස්සේ kanji වල ගොඩාක් අර්ථ තියෙනවා. අර්ථ අදහස් අපිට ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් අපිට වාසිදායකයි kanji කියන එක. ඉතින් මම හිතනවා මගේ අද වීඩියෝ එකෙන් ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ජපන් භාෂාවේ මේ ජපන් භාෂාව කියන එක කොටස් තුනකට බෙදිලා ඒකේ ඇතුළේ සාමාන්‍යයෙන් කොටස් වලට බෙදිලා තියෙන එක ගැන යම්කිසි දැනුමක් ඔළුවට ඒ කියන්නේ Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට දිගටම
මගෙත් එක්ක රැඳිලා මේ විදිහේ වීඩියෝ එක ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා අදට මම සමුගන්නම්. ඔයාලට අරිගතෝ ගොසයිමස්. thank you so much මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් නිහොන් සකුරාවෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මගේ TikTok එක හරහාත් මම වීඩියෝ දානවා. මගේ YouTube channel එක හරහා ඔයාලා ජපන් භාෂාව මුලින් ඉඳලම ඉගෙන ගන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් මාව subscribe කරලා තියාගන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. bye bye